දවසක් අලුත් අවුරුදු උදාවත් සමග මට හිතුණා මේ විශේෂයෙන් මේ සුබ වේලාව පිළිබඳව එහෙම නැත්නම් මේ නැකත් වේලාව පිළිබඳව ඔබත් සමග පොඩි සංවාදයක් ඇති කරගත යුතුයි කියලා. දැන් ගොඩක් වෙලාවට ඔබ දන්නවා මේ අලුත් අවුරුද්ද සමග ඔබ වේලාවක නැත්නම් නැකත් වේලාවකට අනුව දැන් කිරි ඉතිරීම ආහාර පිසීම එතකොට ආහාර අනුභව කිරීම වැඩ ඇල්ලීම මේ වගේ දේවල් අපි කරගෙන යනවානේ. දැන් අපි කතා කරන්න ඕනේ ඇත්තටම මේ සුබ වේලාවකට යම්කිසි දෙයක් කිරීමේදී ඒකේ යම්කිසි ආකාරයක බලපෑමක් ඇති කරන්න පුළුවන්ද කියන එක. ගොඩක් අයගේ මතයක් තමයි මේ සුබ වේලාව කියලා එකක් නැහැ. ඕනම වේලාවක අපිට යමක් කළොත් වුවමනාවෙන් කළොත් ඒක අපිට සිදු කරන්න පුළුවන්. මෙන්න මේ වගේ මතවාද ගොඩාරියක් තියෙනවා. එම නිසා මේ පිළිබඳවත් අපේ අවධානය යම්කිසි ආකාරයකට යොමු වෙන හොඳයි කියලා හිතෙනවා. දැන් මේ නිමා විශේෂයෙන්ම කතා කරන්න ඕනේ. දැන් සුබ වේලාවක් කියන ඔබ දැන් නැකත් වේලාවක් නම් යම්කිසි වේලාවක් දාගෙන තියෙන. දැන් ඔබ මේ වේලාව එනකන් ඉතාමත්ම ආසාවෙන් බලාගෙන ඉන්නවා. ගොඩක් වෙලාවට මේක ඔබේ සංස්කෘතිමය කාරණයක් වෙන්න පුළුවන්. කියන සම්ප්‍රදායික වෙන තිරිත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ නැකත් වෙලා නක්ෂත්‍රය අනුව වෙන්න පුළුවන්. කුමන ආකාරයෙන් හෝ දැන් මේ යම්කිසි දෙයකට ඔබ බලාගෙන ඉන්නකොට යමක් කරන්න ඔබ තුළ තියෙන මේකට තියෙන මේ ආශාව වැඩිවීම තුළ ඔබගේ මොලේ රසායනික ක්‍රියාකාරීත්වයක් සිදු වෙනවා. ඒක මොකද්ද? ඔබේ මොලෙන් මේ ඩෝපමින් මුදා හරිනවා මෙන්න මේ වගේ අවස්ථාවල. මේ ඩෝපමින් මුදා හැරීම නිසා ඒකේ වෙන විශේෂ බලපෑම තමයි ඔබට මේ ඒ දේ කිරීමේට තියෙන අභිප්‍රේරණය මොටිවේෂන් එක වැඩි වෙනවා. ඒ වගේම ඔබට වැඩි අවධානයකින් ඒක කරගෙන යන්න පුළුවන් වගේම ඔබගේ මතකයේ යම්කිසි වැඩිවීමක් මේ ඩෝපමින් ක්‍රියාත්මක වීම නිසා සිදු වෙනවා. අනිත් පැත්තෙන් ගත්තාම මේකේ තවත් අතුරුඵලයක් තමයි දැන් ගොඩක් වෙලාවට අපි වැඩක් පටන් ගන්නවා වැඩක් කරන්න යනකොට අපි තුල යම්කිසි ආකාරයක මේ මානසික ආතතියක් ගොඩ නැගෙනවා. දැන් ක්ලාමතයක් ගොඩ නැගෙනවා. ඔබට යම්කිසි හිතට බරක් දැනෙනවා. දැන් මේ ඩෝපමින් ක්‍රියාත්මක වීම නිසා මෙන්න මේ අවස්ථාව මග හරව ගන්න ඔබට අවස්ථාව ලැබෙනවා. ඒ කියන්නේ පීඩාවකින් තොරව කිසියම් හිතේ බරකින් තොරව මේ වැඩේ කරගෙන යන්න ඔබට අවස්ථාව ලැබෙනවා. අනිත් අතට මේ සියලුම දේවල් නිසා දැන් ඔබගේ මේ කමිට්මන්ට් කියන එක ඔබගේ කැපවීම වැඩියෙන් සිදු වෙන්න මේක අනිත් පැත්තට බලපානවා. දැන් මෙන්න මේ වගේ කරුණු දැන් මම මේ කතා කළේ මනෝවිද්‍යාත්මක කරුණු ඊට අමතරව යම්කිසි ආකාරයක සංස්කෘතික ප්‍රතිලාභත් අපිට ලැබෙනවා. දැන් ඔබ යම්කිසි සමාජයක ජීවත් වෙනකොට ඒ සමාජය තුළ යම්කිසි සම්ප්‍රදායික වෙන සිරිත් වලට අනුව ඔබ යම්කිසි විශ්වාසයක් ගොඩනගාගෙන තියෙනවා. මේ විශ්වාසය ඉතාමත්ම වැදගත්. දැන් ඇත්තටම හිරු සඳු එහෙම නැත්නම් ග්‍රහලෝක එහෙම නැත්නම් තාරකා වලින් අපේ ජීවිතේට බලපෑමක් ඍජු බලපෑමක් තියෙනවද කියන එක පිළිබඳව පැහැදිලි විද්‍යාත්මක සාක්ෂි අපිට මේ දක්වා ලැබිලා නැහැ. යම් පර්යේෂණ වලින් කරපු යම් ප්‍රතිඵල ලැබිලා තිබුණත් මම කියන්නේ පැහැදිලි විද්‍යාත්මක සාක්ෂි අපි තුල නැහැ. නමුත් ඔබ මේ විශ්වාසය ගොඩනැගීම නිසා ඔබ දැන් මේක බලාගෙන ඉඳලා කරන්නේ ඊටමත් කැපවීමකින් දැන් මේ කරන්න බලාගෙන ඉන්නේ ඊටමත්ම ආශාවකින් බලාගෙන ඉන්නේ මෙන්න මේක නිසා ඔබගේ දැන් මේ මොලේ තියෙන විශේෂයෙන්ම අර සෝෂල් බොන්ඩින් කියන දැන් අපි කියන්නේ මේ සමාජ බැඳීමට සම්බන්ධ මොලේ තියෙන එක ප්‍රදේශයක් තියෙනවා. ඒක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒක ක්‍රියාත්මක වෙන පටන් ගැනීම තුලින් ඔබට ඔබේ වැඩේ ඊටාත්ම හොඳින් කරගෙන යන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම තමයි දැන් ගොඩක් වෙලාවට මේ මොලේ තියෙන මේ anterior cingulate cortex කියන ප්‍රදේශයත් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න නිසා මේකත් මේ රසායනික ක්‍රියාවලියෙම සිදුවෙන දෙයක්. ඔබට ඊ타මාත්ම කැමැත්තෙන් ආසාවකින් නොනවත්වා ඔබට මේ වැඩේ කරගෙන යන්නට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම තමයි දැන් ඔබ මේකට සමෝදානය වෙලා තියෙන ඔබගේ අවධානය සම්පූර්ණ යොමු වෙලා තියෙන්නේ මේ මයින්ඩ්ෆුල්නස් කියන එක මෙතෙන්දි ක්‍රියාත්මක වෙනවා. මේ මයින්ඩ්ෆුල්නස් එක ක්‍රියාත්මක වීම සමග දැන් අපි ගොඩක් වෙලාවට මේ තීරණ ගැනීම ඒවා ක්‍රියාත්මක කිරීම වගේ දේවල් කරන්නේ අපේ මේ මොලේ තියෙන ෆ්‍රී ෆ්‍රන්ටල් කෝටෙක්ස් කියන එක තුල. එතකොට මෙන්න මේක ක්‍රියාත්මක වීම නිසා මේ ෆ්‍රී ෆ්‍රන්ටල් කෝටෙක්ස් එක තුල තියෙන ක්‍රියාකාරීත්වය වැඩි වීම නිසා ඔබට නිවැරදි තීරණ ගැනීම ඒවා ක්‍රියාත්මක කිරීම ඒවා නිරීක්ෂණය කිරීම වගේ හැකියාවත්
මේ අපිට ලැබෙනවා මේ නිසා. ඒ වගේම තමයි ඔබ යම්කිසි දෙයක් දැන් බලාගෙන ඉඳලා කරනකොට මේ විෂුවලයිසේෂන් ඔබේ සිත තුළ යම්කිසි ආකාරයක චිත්ත රූප මවා ගන්නවා. මෙන්න මේ චිත්ත රූප මවාගෙන සිටීම නිසා යම්කිසි වෙලාවක් එනකොට දැන් අපි දන්නවා ඔබ යමක් කරන්න බලාගෙන ඉන්නවා. මේ බලාගෙන ඉන්න දේ පිළිබඳව ඔබ තුළ යම්කිසි චිත්ත රූපයක් මවා ගන්නවානේ. මෙන්න මේ චිත්ත රූප මවා ගැනීම නිසා ඔබගේ තියෙන මේ නියුරෝන ක්‍රියාවලියේ යම් වෙනස්කම් සිදු වෙනවා. මේ නියුරෝන ක්‍රියාවලිය දැන් අපි දන්නවා අපි යමක් කරනකොට අපි හිතනකොට අපි මේ විවිධ සංකල්ප ගොඩනගා ගන්නකොට ගොඩක් වෙලාවට මේ නියුරෝන ක්‍රියාකාරීත්වය තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. මේ නියුරෝන ක්‍රියාකාරීත්වය වැඩි කිරීම නිසා විශේෂයෙන්ම ඔබට යම්කිසි දෙයක් සැලසුම් කරන්න නියමාකාරව සැලසුම් කළා ක්‍රියාත්මක කරන්න ඒ සැලසුමට අනුව මේක කරගෙන යන්න අවස්ථාව ලැබෙනවා. මම ඊටමත්ම කෙටියෙන් ඔබට කියන්න උත්සාහ කළේ දැන් යම්කිසි සුබ වෙලාවකට එහෙම නැත්නම් නැකතකට එහෙම නැත්නම් ඔබ තීරණය කළ යම්කිසි වෙලාවකට යම්කිසි දෙයක් කිරීමේදී ඒකේ විශේෂ බලපෑමක් ඔබට ඔබ කරන දෙයට ඔබගේ ජීවිතයට තියනවා කියන එක ගැන යම්කිසි අදහසක් දෙන්න.